හායි ඉති කරන කාඩ්බෝඩ් එකේ පොට් ටික තියාගන්න පුළුවන් රාක්කයක් හදමු. කාඩ්බෝඩ්ඩයක් අරගෙන මෙන්න මේ විදිහට දෙකට මැදින් නවා ගන්නවා. මෙන්න මෙතන ඉඳලා මෙතනට තියෙන දුර රූලට අරගෙන ඒකට සමාන වෙන විදිහට මෙන්න මේ විදිහට කොටුවක් කපා ගන්න ඕනේ. කොටුව මැදින් මෙන්න මේ විදිහට අපි කපා ගන්නවා. ඊට පස්සේ එන මෙන්න මේ ත්‍රිකෝණ කොටස මෙන්න මෙතනින් තිබ්බට පස්සේ ඒකට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන්. සෙන්ටිමීටර් එකක වගේ ප්‍රමාණයේ මහත තියෙන මෙන්න මේ විදිහේ චූටි චූටි කොටස් ටිකක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් හදාගත්ත ත්‍රිකෝණය මෙන්න මේ විදිහට තියලා අපි ඒක අලව ගන්නවා. මේ විදිහට තියලා අලව ගත්තම මේ හයි කරන කොටස් වල ශක්තිමත්භාවය අපිට හදා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණයෙන්ම කපාගත්ත දිග කාඩ්බෝඩ් එකක් අරගෙන මෙන්න මේ විදිහට මේක වටෙන් අපි අලව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් ත්‍රිකෝණ කොටසත් මෙන්න මේ කුඩින් තියලා අලව ගන්න. ග්ලූ ගන් එක එකපාර අලව ගන්න බැයි නම් ඔයාලට පුළුවන් ගම් පාවිච්චි කරලා මේ උඩ කොටස අලව ගන්න. මැද කොටස් වලටත් ගම් චුට්ටු එකතු කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් ත්‍රිකෝණ කොටස අරගෙන මෙන්න මෙහෙම අලව ගන්නවා. මේ වගේ කොටස් 4ක් මම මේකට එකතු කරගන්නවා. ඊළඟට පොත් වලට ගැලපෙන ප්‍රමාණයට මේ අතරින් ඉඩ තියාගෙන මේ කොටස් ටික අපි අලව ගන්න ඕනේ. අලව ගන්න කලින් මෙන්න මේ විදිහට ඉඩ හදාගන්න මම මෙතන චූටි කොටසක් ඉතුරු වුණ එකට පොඩි ලාච්චුවක් එකතු කරගන්න තමයි යන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට එක පැත්තක් මෙහෙම අලව ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක අනිත් පැත්තට හරවලා අනිත් කොටස් ටික එකපාරින්ම අලව ගන්න. ඔයාලා ගම් මෙහෙම පාවිච්චි කරලා මේක අලවනවා නම් ගම් ටික හොඳට වේලුණාට පස්සේ තමයි ඉතුරු කොටස් ටික අපි අලව ගන්න ඕනේ. මෙතන තියෙන යට ලාච්චු කොටසේ ඇතුල් පැත්තෙන් උස මැනගන්න. එළිය පැත්තෙන් නෙවෙයි ඇතුල් පැත්තෙන් උස මැනලා ඒකට ගැලපෙන විදිහට කාඩ්බෝඩ් එකක් කපාගෙන මෙන්න මේ විදිහට හදාගන්න. ලාච්චුවේ ඉස්සරහා පැත්තට ගැලපෙන ප්‍රමාණයේ කොටසක් මෙහෙම එකතු කරගන්න. ඒ කොටස් ටික සේරම එකතු කරලා ලාච්චුව මේ විදිහට හදාගන්නවා. ගොඩක් ඇතුළට තද කරන්න එපා ලාච්චුව හිර වෙන්න පුළුවන්. පරණ කඩදාසි ටිකක් අරගෙන මේ තියෙන කාඩ්බෝඩ් දාර වටේට අලව ගන්න ඕනේ. අලව ගන්න ගම් මිශ්‍රණයට වතුර චුට්ටක් එකතු කරලා තමයි මම මිශ්‍රණය හදාගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට සේරම දාර ටික අපි අලව ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පාට කරගන්න. මම මේ ලාච්චුවට අවශ්‍ය කරන අඬ කොටස මෙන්න මේ විදිහට හදා ගන්නවා. කාඩ්බෝඩ් පටියක් අරගෙන ඒකට වූල් නූලක් කොතලා තමයි ඒක හදාගන්නේ. පත්තර කොළ වලින් ආවරණය කරගත්ත මේක හොඳට වේලනාට පස්සේ තමයි මේ විදිහට මම පාට කරගන්නේ. පාට කරගන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ලස්සන කඩදාසියකින් මේක ආවරණය කරගන්න පුළුවන්. ලාච්චුවට එන අඬ කොටස මෙන්න මේ විදිහට අපි එකතු කරගන්න ඕනේ. අතුල් පැත්තෙන් මෙන්න මේ විදිහට වැඩිපුර කොටසක් අරගෙන අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ඒක හදලා වුණාට පස්සේ තියෙන්නේ. තනි සුදු පාටින් පාට කරාට පස්සේ මෙහෙම තමයි තිබ්බේ. ඉතින් මම මේ දාරේ වටේට ටිකක් නිල් පාට එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවසාන පෙනුම තියෙන්නේ. දැන් අපිට මේක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොත් ටික තියන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මම මේකෙත් පොත් ගොඩක් තියලා තියෙනවා දැනටම. පොත් මේසෙ පෙන්නන්න කියලා කියපු කට්ටිය ඔන්න ඉතින් බලන්නකෝ මගේ මේසෙ කොහොමද තියෙන්නේ කියලා. අද කියලා දුන්න නිර්මාණය ඔයාලට පුළුවන් ශූරක්යක් විදියට ඒ වගේම රූම් ඩෙකරේෂන් එකක් විදියට එහෙම නැත්නම් ඔයාලගේ මිරර් එක ගාවට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මේ තියෙන්නේ මගේ රෝස ගහ. මම මේක ළඟදි හැදුවේ ඔයාලත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගෙන තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් තවත් ලස්සන අයිඩියා එකකින් හම්බෙමු. ගිහින් එන්න.